වෙල්කම් back to the Dreams Diary YouTube channel. ගොඩක් කාලයකට පස්සේ ඔන්න අපි ආයෙත් ආවා. ඇත්තටම මේ වීඩියෝස් අපි රෙකෝඩ් කරේ 2024 සැප්තැම්බර් මාසේ. පහුගිය මාස ටිකක් බිසි වෙච්ච නිසා ඇත්තටම මේ වීඩියෝස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. අපි මේ ගේන්න හදන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ ඉඳලා ට්‍රේන් එකේ බදුල්ලට යනකන් ඒ ගමනේ ලස්සන තැන් වලින් බිඳා. අපි මේ ගමන රෙකෝඩ් කරන්න පටන් ගත්තේ ඇත්තටම කඩුගන්නාව ස්ටේෂන් එකෙන්. කඩුගන්නාව ස්ටේෂන් එකේ මෙන්න මේ වගේ පරණ ට්‍රේන් එන්ජින්ස් අපිට බලා ගන්න පුළුවන්. මේ ගමන අතරතුර ඊට පස්සේ අපිට පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එක හම්බ වෙනවා. ඒකේ නම පේරාදෙණිය හන්දිය කියලා නම් කරලා තියෙන්නේ ඇයිද කියලා නම් මන් දන්නේ නැහැ. පොල්ගහවෙල ස්ටේෂන් එක නම් කරලා තිබ්බෙත් පොල්ගහවෙල හන්දිය කියලා. ඊට පස්සේ අපි එන්නේ මහනුවර ස්ටේෂන් එකට. උඩරට දුම්රිය මාර්ගයේ ලස්සන බලන්න නම් ඇත්තටම මේ ගමන යන්න ඕනි දවල් කාලේ. මේ අතරතුර අපිට හැටන් ස්ටේෂන් එක හම්බ වෙනවා. හැටන් ස්ටේෂන් එක කියන්නේ ඇත්තටම අපිට හරිම හුරු පුරුදු තැනක්. සිරිපාදේ වඳින්න එන බැතිමතුන්ගේ ගමනාන්තය වෙන්නේ ගොඩක් වෙලාවට හැටන් ස්ටේෂන් එක. කොටගල ස්ටේෂන් එක. මේ හැම ස්ටේෂන් එකක්ම ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා. අපි පහු කරගෙන ආපු හැම ස්ටේෂන් එකකම එකකට එකක් වෙනස් ලස්සනක් තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දකින්නේ සෙන්ක්ලෙයා දියඇල්ල. අපි දැන් මේ පහු කරන්නේ තලව කැලේ. තලව කැලෙත් පුදුම ලස්සනක් තියෙන්නේ.
අපි මේ පහු කරන්නේ නානෝය ස්ටේෂන් එක. නුවරඑළිය යන ගොඩක් අය බහින්නේ නානෝය ස්ටේෂන් එකකින්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉදල්ගස්හින්න ස්ටේෂන් එකට. ඉදල්ගස්හින්නෙත් ලස්සන වීඩියෝ එකක් අපි ඉස්සරහට ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. පුතලේ දියතලාව බණ්ඩාරවෙල කිනිගම හීල්ඔය කිතල්ඇල්ල පහු කරලා ඔන්න අපි එනවා ඇල්ල ස්ටේෂන් එකට. ඔගොල්ලොන්ට පේනවා ඇති නේද ඇල්ල ස්ටේෂන් එකෙන් බැහැලා යන ටුවරිස්ට්ලා ගොඩ. මේ ට්‍රේන් එකෙන් බාගෙට බාගයක්ම හිටියේ ටුවරිස්ට්ලා. ඒ ගොඩක් අයගේ ගමනාන්තය තමයි ඇල්ල. මේ තමයි දෙස් විදෙස් සංචාරකයෝ ගොඩක් ආදරය කරන නයින් නාච් බ්‍රිජ්. ඒ කියන්නේ ආරක්කු 9 පාලම. දවල් කාලේ මේ පාලම උඩින් ට්‍රේන් එකක් යනකොට ඒකේ තියෙන්නේ වෙනම ලස්සනක්.
ඒත් දැන් බලන්නකෝ මේ මුළු ට්‍රේන් එකේම ලයිට් දාලා. ලයිට් දාපු ට්‍රේන් එකක් මේ පාලම උඩින් යද්දි කොච්චර ලස්සනද කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හාලියල ස්ටේෂන් එකට. ඇල්ල ස්ටේෂන් එකෙන් පස්සේ අපි දෙමෝදර උඩුවර ස්ටේෂන්ස් පහු කරාට පස්සේ අපි එන්නේ හාලියල ස්ටේෂන් එකට. හාලියල ස්ටේෂන් එකෙන් පස්සේ තමයි අවසාන ස්ටේෂන් එක වෙන බදුල්ල ස්ටේෂන් එක තියෙන්නේ. ඒත් අපි අද ගමනේදී බදුල්ල ස්ටේෂන් එක වෙනකන් යන්නේ නැහැ. අපි හාලියල ස්ටේෂන් එකෙන් අතර වෙනවා. ඒකම් බලන්නකෝ හාලියල ස්ටේෂන් එකේ ලස්සන. හාලියල ස්ටේෂන් එක ලස්සනම ස්ටේෂන්ස් වලින් එකක් විදියට තේරිලා තියෙනවා කියලත් මං අහලා තියෙනවා. ගොඩක් වෙලාවට බදුල්ලේ ඉඳන් කොළඹ කොටුව වෙනකල් යන නයිට් මේල් එකයි උදේ කොළඹ කොටුවේ ඉඳන් බදුල්ලට ආපු උඩරට මැණිකේ මාරු වෙන්නේ හාලියල ස්ටේෂන් එකකින්. ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් ඔය එහා පැත්තේ නවත්තලා තියෙන්නේ කොළඹට යන්න බලන් ඉන්න නයිට් මේල් එක. එහෙනම් අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් ඕගොල්ලෝ ඩ්‍රීම්ස් ඩයරි YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. හැමෝටම සුබ දවසක්.